අපි නම් මේවට කියන්නේ ගස් කුකුල් මස් කියලා. ඉතින් මේ උදේම නැගිට ගමන් දඟලන්නේ ගස් කුකුලෙක් අල්ලගන්න. ඉතින් මට පිටසක්වල ජීවියෝ අල්ලලා පුරුදු නිසා දෙවෙනි ෂොට් එකෙන්ම ගස් කුකුලා බිම. ඔයා ලංකාවේ ගෙදරක ජීවත් වෙන පිරිමි ළමයෙක් නම් බොහෝ විට මේ වගේ දෙයක් පුරුදු වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඔන්න දැන් බලන්න ඔයාලා අඳුරන යාළුවෙක් මෙතනින් යනවා. ඉතින් යාගේ නම මතක නම් නමක් කියාගෙනම යන්නකෝ. ඇත්තටම කිව්වොත් සිංහල අවුරුදු ලං වෙන නිසා මම මාර මාසාවෙන් ඉන්නේ vlogs ගොඩාක් කරන්න. දැන් ඉතින් මේ කුළුබඩු වල නම් මං අමුතුවෙන් කියලා දෙන්න ඕනි නෑ. මෙතනදී නම් මම රතුකුරු මිනිහගේ පොතු ටිකක් පාවිච්චි කරා. ඊට පස්සේ ඇට තුනක්, එළුබැටි ස්වල්පයක්, අතීතයේ හිටපු රජකුමරියගෙන් ගත්ත කරාඹුවක්, අල්ලපු ගෙදරින් ගත්ත දර කෑල්ලක්. රින්සු හැඳි 5යි, හොඳ රතු පාට ගල්කුඩු හැඳි 5යි. හොඳට වේල්ලලා බැදපු පස් හැඳි 5යි. ගල්කුඩු හැඳි 5යි, ඒ වගේම හොඳ ලීකුඩු හැඳක් එක්ක හුණු බෙටි හැඳි භාගයයි. මෙතනදී දාන්නේ පොල් වතුර. දැන් ඉතින් ඥාන් ගන්න එපා. මේ වගේව දරලිප් වල තමයි ගොඩක් වෙලාවට උයන්නේ. එතකොට තව වෙනම රසක් එනවා කියලා කට්ටිය විශ්වාස කරනවා. දරලිපක් කියන්නේ දරලිපකට ටයිල් අල්ලපු ලිපකට නෙමෙයි. ඒ නිසා දරලිප් තියෙන්නේ මේ වගේ තමයි. ඊයා කිව්වොත් ගහනකොට අපිට වළංගට කරේ හිටින්න. බනින්නේ ආදරයට අනේ. මේ වෙද්දි කන්න පුළුවන් මට්ටමට අපේ ගස් කුකුල් මස් එක හැදිලා ඉවරයි. හැබැයි මේක රස වෙන්නේ තව පැය ගාණක් පදන් වෙලා රසට එන්න. එහෙනම් මං ගිහින් එන්නම්. see you bye.